Hello guys, ආදරෙන් පිළිගන්නවා Days of Chenux YouTube channel එකට තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න මම අද ගෙනලා තියෙන්නේ ඔයාලා මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. ඉතින් අද මම ගෙනලා දින්නේ මගේ O level results කොහොමද ආවේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට ෂෙයා කරගන්න. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් මේක ඉල්ලුවා ගේන්නම කියලා ඉල්ලුවා. ඉතින් ඔන්න මම ගෙනාවන්තිමේදී ඉතින් රිසල්ට් ආවා. ඊයේ කවද්ද මට මතකත් නැහැ දවස. ඊයේ දවස් ඇවිල්ලා 19 වෙනිදා ආවා. 19 වෙනිදා රෑ 11 ගානට අපේ අම්මා නැගිට්ට වල මට රිසල්ට් ඇවිල්ලා කියලා කිව්වා. ඉතින් ෆෝකස් වෙන්නේ කියමු කැමරා එක දැන් හරියට. ඔන්න ඉතින් පේන ඩිස්ප්ලේ එකක් ඔන් කරගමු. ඔන්න තියෙනවා මගේ රිසල්ට් සීට් එක. ඉතින් මෙන්න තියෙනවා චෙනුක විවාන් අවුලක් නේ. ඔන්න මගේ රිසල්ට් සීට් එකම තමයි මේ එඩිට් කරලා නේ. බුද්ධාගමට දැන් මෙහෙමයි. දැන් අපි මේක මෙහෙම කතා කරමු. හරිද? දැන් මට ඉස්ලාම කියනවනේ මට තියෙනවා A3යි B4යි C2යි. හරිද? බුද්ධාගම බුද්ධාගම හිතන් හිටියේ මට C එකක් ඇති කියලා. නමුත් B එකක් ආවා. හරිද? ඒක මේ නහොතටම කෙලවුණා බුද්ධාගම පේපරේ. ඒනට B එකක් ආවා. හරිද? ඊට සිංහල හරිය සිංහල මම A එකක් එයිද නැත්නම් B එකක් එයිද කියලා මට කියන දෝලනය කරගන්න කියන්නේ දෝලනයක් තිබ්බේ. හරිද? කොහොම හරි ඉන්නේ B එකක් ආවා. හරිද? B එකක් ආවේ නෑ. ඊට පස්සේ ඉංග්‍රීසි නම් ඒකක් ෂුවර් කරන් හිටියේ. ඉංග්‍රීසි ඒක ආවා. මැතමැටික්ස් වලට මචං මං ගණන් වලට S එකක් ෂුවර් කරන් හිටියේ. හරිද? කොහොම හරි C එකක් ආවා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් බලන මට්ටම අඩු කරන්න. හරිද? එයාලා ලිමිට් එක අඩු කරන්න නැත්නම් මට S එකක් මං එච්චි. හරිද? මම හිතන්නේ මට ගණන් වලට එකක් ඒකේ ගත්තා. මං එන බයෙන් හිටියේ. ඊට පස්සේ හිස්ටරි ඉතිහාසයට එකක් තියෙනවා. ඉතිහාසය ලියන්න පුළුවන් හැලිය අර අපේ සර් කෙනෙක් ඉන්නවා. ඒ සර් කියපු විදිහට මාතෘකාව දාලා පේලි 4ක් හඳුන්වලා මේ මගුල් ඔක්කොම කරලා ලිව්වා බං. හරිද? කොහොම හරි 75ක් මට ඇවිල්ලා. හරිද? ඊට පස්සේ විද්‍යාවට C එකක් විද්‍යාව 9.1 එකක් තමයි. ඉතින් මං ඒක කොහොමද බලන් හිටියා. කොහොමද මට වාර විභාගයේදී එකකටවත් මට S එකෙන් උඩ තිබිලා නැහැ. හරිද? C එකක් තිබිලම නැහැ. නට සයන්ස් වලට අර දන්නද CK සර් දන්න වැඩි එයාගේ ක්ලාස් වලට හිටියා. ඒක හින්දා මට C එකක් ආවා. ඊට පස්සේ ඩ්‍රාමා. හරිද? ඩ්‍රාමා වලට මචං B එකක් ආවේ. B එකක් ආවේ කියන්නේ අර ඩ්‍රාමා වල තියෙනවා මචං ඩ්‍රාමා කරන කටිය දන්නේ නැති අර මේ නාට්‍ය ගීත එකක් තියෙනවා. කියන්නේ ඒක මචං අපි ඒ වෙලේ ඒ ඩ්‍රාමා එකේ කෙනෙක් ඒ ඩ්‍රාමා වල ওই වේදිකා නාට්‍ය වල වගේ තියෙන මේ මියුසික් එකක්. හරිද? කියන්නේ සින්දුවා ඒක අපි ඒ විදිහට කරලා පෙන්නන්න ඕනේ. දැන් මම කරේ අර පොම්බුලේ මගේ පොම්බුලේ කියන්නේ අර වතුරෙක් නැත්නම් ඉන්නේ මම කරේ ඒක කරන්න හිනා අමාරුයි බං. හරිද? එදා මගේ තිබ්බ බයටත් එක්කම මට එදා හතිය ආවා. හරිද? මට එදා ඒ නතර වුණා බං. හරිද? නතර වෙලා ඒ මේ එතන මේ ජජ් බෝඩ් එකේ හිටපු මිනිස්සු මගෙන් අහනවා මට හතිද කියලා. ඉතින් මට ඕක කියුණා. එහෙම කරන්න බෑ. එහෙම කියවුනොත් ලකුණු කපනවා බං. හරිද? ඒක හින්දා මට හිතෙනවා අනික අපේ කණ්ඩායම් නාට්‍ය පොට්ටක් තරබර වුණා. ඒක නිසා මම ඩ්‍රාමා ඒක මිස් වෙන්නේ කියලා මට හිතෙනවා. හරිද? ජෝග්‍රෆි නම් ඒකක් ෂුවර්. අප්පෝ ඒක නම් ලිව්වා හොඳටම ලිව්වා ඒක නම්. හරිද? ඒ වාසේ ICT B එකක් තියෙන්නේ. මම හිතන් හිටියේ C එකක් එයි කියලා. anyway ඒකත් B එකක් කියලා තියෙනවා. ඉතින් සතුටුයි. ඇත්තම රිසල්ට් එක ගැන මට සතුටුයි. මට මේ මැෂින් එකෙන් බලන්න විදියක් නෑ. මම YT පැකේජ් දාලා තියෙන්නේ. ඒක නිසා මේ ස්ට්‍රීම් විතරයි දෙන්න පුළුවන්. මේ normal data නේ. හරිද? ඉතින් guys ඔන්නෝම තමයි මගේ රිසල්ට් ෂීට් එක තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ගාන ඇති. ඉතින් මට ටෙක් නේ කරන්න ඕනේ. ටෙක් කරගන්න මේ ටික අපේ ඉස්කෝලේ ඇති මං හිතන්නේ. හරිද? එහෙම බැරිුණොත් ප්‍රයිවට් කරනවා. හරිද? ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක ටිකක් කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් ඉස්සරහට A levels ටික කරගන්න මම මේ වීඩියෝ එක අන්තිමට කියන්න ඕනේ මට ඒ කියන්නේ දැන් ඉස්සරහට ඉස්කෝලේ යනවා වැඩත් එක්ක මට ඉස්සරහට ලයිව් ස්ට්‍රීම් වෙන්න අමාරුයි. හරිද? මම සතියකට ලයිව් 3ක් වගේ ඉන්න බලනවා. ඊට වඩා නම් ඉන්න බැරි වෙයි. වීඩියෝස් දානවා. හරිද? වීඩියෝස් දානවා සාමාන්‍යයෙන් දවස් 3න් 3 වගේ වීඩියෝස් අය කියන්නේ වීඩියෝ එක අනිවාර්යෙන් දානවා. හරිද? එතකොට මාසෙට සාමාන්‍යයෙන් වීඩියෝස් 10ක් 12ක් වගේ දැම්ම වෙයි. එතකොට ඔයාලට මේ වීඩියෝස් බලලා තමයි මට සපෝට් එක දෙන්න වෙන්නේ. හරිද? එතකොට මේ ලයිව් වෙන අන්තිම කාලේ වෙන්න පුළුවන්. අන්තිම කාලේ කියන්නේ මේ වගේ හැමදාම ලයිව් වෙන කාලේ අන්තිම කාලේ මේක අර ඉස්සරහට A levels පටන් ගන්න හින්දාත් ඒ කාලෙත් පොඩ්ඩක් ඔන්න මට මේ එන්න පුළුවන්. මොකද ඒ එතන මාසයක් තියෙනවනේ ඉස්කෝල ගන්න හින්දා A level ලියන්න. ඔන්න guys එහෙනම් ඔයාලා ඉල්ලපු වීඩියෝ එක මම ගෙනාවා. ඉතින් මතක් කරන්න ඕනේ channel එකට අලුත් කට්ටිය ඉන්නවා නම් subscribe කරලා set වෙන්න. channel එක හොඳයි නේද? like එකක් දාගෙන යන්න. ඉතින් ඔය අපේ අනිත් කට්ටිය අපේ ලයිව් ස්ට්‍රීම් වල ඒ කියන්නේ මගේ ලයිව් ස්ට්‍රීම් වලට මගේ වයසේ ගොඩක් කට්ටිය එනවා. ඉතින් එයාලත් උනා නම් පුළුවන් නම් තමන්ගේ රිසල්ට් ෂීට් එක කියන්නේ තමන්ගේ රිසල්ට් එක දාන්න යන කමෙන්ට් එකේ ඔන්නම තමයි guys ඉතින් කෙනෙකුගේ රිසල්ට් එක අපි බලමු A level එකත් අපි බලමු මොන වගේ වෙයිද කියලා. A level එක නම් මොනවා වෙයිද දන්නේ නැහැ. හරිද? එහෙනම් guys අපි කියලා එන්න ඔන්න ඔයාලා ඉල්ලපු වීඩියෝ ගෙනාවා. ඒක බිය බිස්කට් එකක් අසුරින් ඉන්න ඕනේ. අපි කියලා නම් ටටා බයි.